Hello, what's up? It is a live with Anwas YouTube channel. And ඉතින් අදත් ගෙන සුපිරි වීඩියෝ එක. ඉතින් thumbnail එක දැක්ක වීඩියෝ එක තමයි ඉතින්. ඉතින් වැඩි බයිලා ඕනේ නැහනේ. අපි එන වීඩියෝ එකදී සෙට් වෙමු. හරි යාළුවනේ දැන් ඉතින් අපි කරන්න යන්නේ ක්‍රිස්මස් එකට. නැත්තල් ගහක් හදන්න. ඉතින් මං කිව්වනේ ඉතින් ඔයගොල්ලෝ thumbnail එක දැක්ක වීඩියෝ එක තමයි කියලා. අපි ඉතින් බලමු නැත්තල් සමරන්නේ මොනවද කියලා. ඒකම අපි බලමු දැන් නැත්තල් ගහගන්න කියලා. එහෙනම් අපි එතනදී සෙට් වෙමු. යාළුවනේ දැන් අපිට ඉතින් මුලින්ම කරන් තියෙන ඉතින් මේක කපාගෙන ඉල්ල සුද්ධ කරගන්න. මෙන්න මේ විදිහට ඉතින් අපි සුද්ධ කරගන්න ඕනේ. යාළුවනේ දැන් ඉතින් අපි කෝටු දෙකක් සුද්ධ කරලා තියෙනවා ඔයගොල්ලෝ පේනවා. එක කෝට්ටක් අපි ඉඳන් ඕන අනිත් එක ඉතින් අර මම ඊළඟට කියන්නම්. ඉතින් හරි යාළුවනේ දැන් ඉතින් අපිට කරන් තියෙන්නේ මෙන්න මේ මල් පොච්ච හද ගන්න ඕන. අපිට නැත්තම් අර මකුලතා කොට එහෙම නැත්තම් ඒ කොට හිටව ගන්න ඕන. අර නැත්තම් හදනකොට ඒක තියෙන්නේ බෑ. ඉතින් අපි ඒක මල් පොච්ච හොදලා ඉවර වුණාට පස්සේ සෙට් වෙමු. හරියානේ දැන් ඉතින් අපි පස් පුරවන්න යන්න ඇති මේ මල් එක දැක්ක මල්ලි ආව වෙනවා ඉතින් අපේ ගෙදර පේනවාද මේ මල් එක දැක්ක ඉතින් පල්ලියා දානෝනේ ඉතින් හැමදාම ඉතින් එන වීඩියෝ කිව්ව ගමන් ඉතින් අනිවාර්යෙන් එනවා වීඩියෝ එකට මම ඉතින් උදව් දෙනවා හැමදාම හෙත් අපිට ආතියන පස් අපි යනවා වැඩේට let's go මෙතන පස් කන්දම හරි යාළුවනේ ඉතින් එහෙනම් අපි පස් පුරවල ඉවර වුණාට පස්සේ එහෙනම් සෙට් වෙමු. හරි යාළුවනේ දැන් ඉතින් අපි පස් ටික නම් පුරවගෙන ඉවරයි. ඔයගොල්ලෝ බලන්න. මොසියෝ දින. යාළුවනේ දැන් ඉතින් අපිට හිටවන්නත් ඉවරයි. දැන් අපි කරන් තියෙන්නේ මොකද්ද? මෙන්න මේක අපිට පලාගෙන වැඩේ කරන් තියෙන්නේ. එහෙනම් අපි මේක පලාගෙන අතමගේ සෙට් වෙමු. යෝ යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේන ඉතින් මම මේක පලාගෙනම යෝ යාළුවනේ ඔන්න ඉතින් මම දඟලලා මකුළුදා කෝට්ට නම් පලාගත්තා. එහෙනම් අපි මකුළුදා කෝට්ට පලාලා ඉවර වුණාට පස්සේ සෙට් වෙමු. හරි යාළුවනේ දැන් ඉතින් අපි හදන්නේ මේක පල් ටික අරගෙන මේක බඳ ගන්න ඕන. මම ගෙන රෙදි පටි මම කරලා බඳ ගන්න ඕන මෙන්න මේ ආකාරයට. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් මෙන්න මේ ආකාරයට මේක කියන්නේ අපි මේක හතරස් විදියට හැම පැත්තටම ගැට ගහන්න ඕන. බලන් ඉන්නකෝ ඉතින් වීඩියෝ එක දිගටම තද වෙන්න ගැට ගහ ගන්න ඕන අනිවාර්යෙන්. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙන්න මේ ආකාරයට මම මේ ප්ලෑන් එකක් ගහගෙන මෙන්න මේ විදිහට යාළුවනේ මේක තියා ගන්න ඕන. ඒ කියන්නේ අපි නත්තල් ගහ මේක උඩට නූල් බැඳලා තමයි හදා ගන්න ඕන. යාළුවනේ දැන් ඉතින් අපිට තියෙන්නේ මේකේ තාම වැඩට ඉවර නෑ. ඉතින් මම මේක ඉක්මනට වැටි ඉවර කරගන්න ඕන. එහෙනම් මං ස්කිප් කියන්නේ මම ඒක ස්කිප් කරන්නම්. ඒ කියන්නේ ඔයගොල්ලෝ මං දැන් ඔයගොල්ලෝ මම කිව්වොත් මේක මෙන්න ඒක තමයි අද ඉතින් තව එකක් මෙහෙ පැත්තට ගහන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ බලන් ඉන්න කම්මැලි හින්දා මම ඒක වීඩියෝ එකට දාන්නේ නැහැ. ඉතින් අපි බලමු ඉතින් ඒ විදිහට ඒක හදාගන්න විදිය. එහෙනම් අපි ඒක හදලා ඉවරනට පස්සේ සෙට් වෙමු. දැන් ඔයගොල්ලෝ පේනවා ඉතින් මේ දැන් මේ විදිහට මම මේක ගැට ගහගෙන තියෙනවා.
අපිට තියෙන යාළුවනේ දැන් මෙතනින් මෙන්න එහා කරලා මේක උඩට මෙන්න එහෙම කෙලින්ම අරන් ඉන්න ඕන. ඔය විදිහට ගැට ගහ ගන්න ඕන. එතකොට ඉතින් ඔයගොල්ලෝ හිතේ මැවිලා පේනවද මොනවගේ ෂේප් එකක් එනවද කියලා. හරි යාළුවනේ දැන් මම ඉතින් ඒක ගැට ගන්න ටිකේ වීඩියෝ එකක් ගන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ නැත්තම් වීඩියෝ එක දික් කරන නිසා අපි එහෙනම් ඒක ගැට ගහලා ඉවර වුණාට පස්සේ සෙට් වෙමු. යාළුවනේ ඉතින් කොහොමද? ඔන්න ඉතින් කියන්න ඉතින් මම ඔයගොල්ලන්ට මතකයි මම ඉස්සලා වීඩියෝ එකේදී දැන් ඉස්සෙල්ලා දැන් මේ වීඩියෝ එකේදී ඔයගොල්ලෝ ටිකකට කලින් බලන්න ඇති මම කියන්නේ ලක්කක් ඇදුවා. ඒක සාර්ථකුනේ නෑ. මම හිතු විදිහට හරි කියන්නේ. ඔන්න ඉතින් ඔන්න දෙවනි දවසත් උදා වෙලා දෙවෙනි දවස් උදා වෙලා දැන් තුන්වෙනි දවසට යන්න හදන්නේ. මම මොකද කොහොම මේ වීඩියෝ කරන්නේ නෑ. අපි වෙනම විදිහක එක්ස්පීරියන්ස් එකක් අරගෙන ලස්සන නත්තල් ගහක් හදන්න හදන්නේ. ඉතින් බලන් ඉන්න කොහොමද නත්තල් ගහ හැදෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඉතින් මොකද කිව්වොත් ඉතින් මම අර නත්තල් ගහ හදන්න ගියාට ඒක එච්චර සාර්ථකුනේ නැහැ. ඉතින් බලන්න මේක දැන් කොහොමද හැදෙන්නේ කියලා. එහෙනම් අපි බලමු මේ නත්තල් ගහ කොහොමද හැදෙන්නේ කියලා. යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ පේනවා. ඉතින් මම නම් ඉතින් මෙතන පේන්නේ නැහැ. මොකද කිව්වොත් මම වීඩියෝ කරන්නේ. මෙතන අපේ අම්මයි අයියා ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් අපි නත්තල් ගහ හදන්නේ මේ වගේ පුටු කියන්නේ අර තියෙනනේ වාඩි වෙන වගේ ලයින් එකක් තියෙනවනේ. ඒ වගේ එකක් අරගෙන අපි යාළුවනේ ඔයගොල්ලෝ බලන් ඉන්නකො මේක නම් අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඉතින් මේ විදිහට ගැට ගහ ගන්න ඕන හතර පැත්තටම වීඩියෝ එකත් එක්ක දිගට බලන්න ඉන්නේ. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් මේක හතර පැත්තට දැන් අපි ගැට ගන්න ගමන් ඉන්නේ. හරි යාළුවනේ නම් අපි මේක හතර පැත්තට ගැට ගහලා ඉවරුනට පස්සේ සෙට් වෙමු. හරි යාළුවනේ ඉතින් ඔයගොල්ලෝ දැන් පේනවා ඇති අපි මේකේ උඩ මුළු හතර ඒ කියන්නේ උඩ අර අපි හතර පැත්තට ගැට ගහගත්තේ උඩට එකතු කරලා මෙන්න මේ ආකාරයට මේක තද කරගෙන ගැට ගහ ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. හරි යාළුවනේ දැන් ඉතින් අපිට කරන් තියෙන්නේ මේක නත්තල් ගහේ වටේ ඔතලා ලස්සනට මේක සාසලා ගන්න. ඉතින් බලන් ඉන්නකෝ වීඩියෝ එක කොහොමද අපි හදන්නේ කියලා. යාළුවනේ ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ නංගි ගොඩක් මහන්සි වෙනවා. ඕහෝ මොකක්ද මේ වෙන්නේ? බලන් ඉන්නකො දිගට වෙනසක් වෙයි නේද? හෙලෝ යාළුවනේ ඉතින් කොහොමද? ඔන්න ඉතින් දැන් ඔන්න තුන්වෙනි දවසත් දාලා තියෙන තුන්වෙනි දවසත් දාලා දැන් මොනවාට හිතද? කඩේට යනවා අර විශේෂ ෆ්‍රූට් එකක් ගන්න. දැන් ඊටම කඩේට යන ගම පේන දේ අපේ විදුර උදා පේන දේ. තාම කඩේට යනකම එහෙනම් අපි කඩේට ගිහිල්ලා ඉවරලා ගෙදර ආවට පස්සේ සෙට් වෙමු. හරි යනවා දැන් ඉතින් අපි ගිහින් යනගම හරි තියාට ඉන්නම් ගත්තා. ඊයක මම ඔයාලට එකක් දෙන්න.
එහෙනම් අපි ගෙදරට ගියාට පස්සේ ඊළඟ වැඩේදී මොකක්ද කරන්න කියලා එයා ජස්ට් හරියටම දැන් ඉතින් අපි කඩේට ගිහින් ඇවිල්ලා දිලිසෙන කුඩු පැකට් එකක් අරන් ආර තරු වලට මේව කරන්න එකම දැන් අර නත්තල් හෙල්ලන්න අර මොනවද බෝල් වගේ තියෙන්නේ පාට තියෙනවනේ අපි ඉතින් ඒ ටිකත් හදනවා ඉතින් අපි දැන් ටිකක් හදලා ඉවරයි අපි බලමු ඉතින් කොහොමද හදන්නේ කියලා එතනදී සෙට් හෙලෝ ගායිස් ඉතින් අපි කඩේට ගිහිල්ලා මේ දිලිසෙන කුඩු පැකට් ගෙනල්ලා ඉන්න අපි ඊට පස්සේ ආයට හොන්න වල ගිහිල්ලා ගෙනා කහ පාට ක්‍රිස්මස් වලට ගහන්නේ කහ පාටේ මට ඉතර එක ගාණක් උනේ නෑ ඒවයි තිබුණේ නෑ ඒ කියන්නේ අනිත් පාඩවල් මං කඩවල් දෙකකටම ගියා දෙකේම තිබුණේ ඉතින් යාළුවනේ බලන්නකෝ ඉතින් කොහොමද අපි මේ තරුව හදන්නේ කියලා තරුව නම් දැන් ඉතින් හදලා ඉවරයි යෝ යාළුවනේ බලන්නකෝ ඉතින් යාළුවනේ දැන් ඉතින් අපේ නත්තල් ගහේ view එක දැනට තියෙන view එක තමයි ඔහොම ඉතින් තාම අපි වැඩට ඉවර නෑ තාම අපි තරුවක් එහෙම මේකට ගහලා ලස්සන්ට ගන්න ඕනේ. යාළුවනේ කොහොමද මගේ ලස්සන තරුව? ඕ එක්කම පයින්නෝනේ. තාම ඉතින් සාරසන ගමන් තමයි තියෙන්නේ. හරියවනේ දැන් ඉතින් අපිට තියෙන්නේ මෙන්න මේ නත්තකට බලුප් පැලක් සෙට් කරන්න. අපි බලමු ඉතින් මේක බලුප් පැල සෙට් කරලා ඉවර වුණාට පස්සේ මොන වගේ වීව් එකක්ද කියලා. යාළුවනේ ඔන්න ඉතින් ඔයගොල්ලෝ පුල බලලා ඉතින් අවස්ථාව ඉතින් නත්ත ගහේ තියෙන වැඩ කටයුතු ටික නම් ඉවරයි. දැන් තියෙන ඉතින් අපිට නත්ත ගහේ ඒ කියන්නේ දැන් අයියා බලුප් පැල සෙට් කරන ගමන් හිටියේ. ඒ වැඩ කියලා දැන් අපි බලමු නත්ත ගහේ ලාස්ට් වීව් එක කොහොමද. එහෙනම් අපි එතනට ගිහින් සෙට් වෙමු. යාළුවනේ දැන් ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති අපි මේකට රෝස මලකුත් ගහලා ඒ එක්කම ඕගොල්ලන්ට පේනවා ඇති දැන් නත්තල ගහලා view එක කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ ඉතින් නත්තල ගහ සැරසිලා. ඉතින් ඔන්න තාම එක වැඩක් තියෙනවා කරන්න. ඒ වැඩේ බලමු අපි ඉදිරියේදී මොකද්ද කියලා. යාළුවනේ එක්කම අපේ නංගිට ඕගොල්ලන්ට පේනවා ඇති ඉතින් අපි gift එකක් විදියට ඒ කියන්නේ පොඩි surprise එකක් විදියට මෙන්න මේ ආකාරයට චොක්ලට් ටිකක් තියලා අපි මේක හදන්න ඔයගොල්ලෝ පේනවද නේ යාළුවනේ ඉතින් මට නත්තා ගහේ පොඩි වැඩක් තියෙනවා කිව්වේ මෙන්න මේක තමයි. ඉතින් අපි ගෙදරට එන එක්කිනාට මෙන්න මේ නත්තා ගහේ තියෙන ටොපියක් තෑගි කරනවා. ඒක තමයි ඉතින් අපි පොඩි වැඩක් කියලා කිව්වේ. guys ඉතින් කොහොමද ඔන්න ඉතින් මම වීඩියෝ එක එන්ඩ් කරන්න හදන්නේ ඔන්න ඉතින් අද නත්තල් දවස් ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් එන්ජොයි කරන් ඉතින් නත්තල් දවසේ පස්සේ දවස් තමයි වීඩියෝ එක වැටෙන්න බලමු ඉතින් අද වීඩියෝ එක දාගන්න පුළුවන් වුණොත් එහෙනම් ලබන්න වුණත් සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි මම අද මගේ වීඩියෝ එක ඉවර කරන්නම් එහෙනම් මම අදට ගිහින් එනම් මම ලයිව් විත් අම්මස්